Hi, welcome to my YouTube channel. අද මම ඔයාලට අරගෙන ආවේ ෂනායාගේ සැබෑ වූ සිහිනය කියන අලුත් නවකතාවේ දෙවන පරිච්ඡේදයේ පළමුවන කොටසයි. වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරලා යන්න කියලා මතක් කිරීමක් කරනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ෂනායා ඔවුන් දෙස නිහඬවම බලා සිටියේය. ඉන්පසුව එහි සිටි කාන්තාව ෂනායාගෙන් ප්‍රශ්න කිහිපයක් අසා එයට පිළිතුරු ෂනායා ලබා දුන්නේය. හරි, ඔයාට යන්න පුළුවන්. ඔයා ඉන්ටර්විව් එකෙන් පාස්ද නැද්ද කියලා අපි ඔයාව දැනුවත් කරන්නම්. එහි සිටි කාන්තාව ෂනායාට එසේ පැවසූ පසු ෂනායා ගෙදර යාමට පාරට ගොස් බස් එකකට නැගගත්තේය. නුවරට ඔමෙන් බැසගත් ඇය නිවසතෙක් පයින් නැවිද ගියාය. දෙපා රිදුම් දෙන්නීය. ඇය කාමරයට ගොස් ඇඳ සිටි ඇඳුම්වත් නොගලවා ඇඳට වැටී නිදා ගන්නට විය. මෙසේ පැය කිහිපයක්ම නිදා සිටියේදී ඇයගේ ජංගම දුරකථනය නාද වන්නට විය. එහි නාදුන්න අංකයක් සටහන් වී තිබූ නමුත් ඇය ඇමතුම කනේ තබා ගත්තාය. හලෝ මිසස්